හදිසිය වීඩියෝ එකක් ගෙනාවේ අපේ පැත්තේ කොල්ලෙක් ඉන්නවා. එයා කලින් හිටපු ගෙදර හොල්මන් ඉන්නවා කියලා තමයි වෙන ගෙදරකට ගියේ. ඒක නම් කියන්නේ නැහැ. ඉතින් අපි මේ පැත්ත බලන්න තමයි යන්නේ හොල්මන් ඉන්නවද කියලා. මගේ තව YouTube channel එකක් තියෙනවා AI සිංහල අලියා කියලා. ඒක subscribe කරන්න. තව YouTube channel එකක් තියෙනවා රනිල් vlogs කියලා. ඒක subscribe කරන්න. ඉතින් දැන් යන්නේ මේ පැත්තට. යන් ඉතින් අද කැමරාමන් ඉන්නවා. එයාගේ නම කියන්නේ නැහැ. අපි ඉතින් මේ පැත්තට ගිහිල්ලා බලමු. යා. ඉතින් මේ පැත්තේ නම් කියන්නත් බෑ ඉතින්. ඉන්නේ කියලා මේ පැත්තේ ඉතින් හොල්මන් කිව්වේ වටපිටේ ඉවල් තියෙන්නේ. ඉතින් මේ පැත්තේ තියනවාද කියලා බලන්න තමයි තියද යන්නේ. අපි ගිහිල්ලා බලමු ඉන්නවද නැද්ද කියලා. ඉතින් වීඩියෝ එඩිටින් කරන්න ඉතින් මම තමයි වීඩියෝ එකක් නැහැ. දැන් මෙතනක් ගියක් තියෙනවා මෙතනක් ගියක් තියෙනවා. මෙතනින් අර අතේ තියෙන ඉන්න විතර තියෙන මෙතන උඩ පාරේදී තමයි ගෙදර තියෙන්නේ. මෙන්න මේ වත්තේ තමයි ගෙදර තියෙන්නේ. මෙන්න මෙතන පාරෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ මෙහි ගස් කපන අතර ලයිට් එකක් දාලා තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා කුට්ටක් වලට පෙන්නලා එන්න. මේ පැත්තේ වැඩි යන්න එපා කියලා තියෙන්නේ. දන්නවනේ ඉතින් හොල්මන් ගැන ඒව ගැන ඉතින්. අද අපේ මල්ලිත් ඉන්න යාව ගාව ගන්න එපා කියලා ඉතින් වීඩියෝ වලට. ඉතින් මේ පැත්තට ගිහිල්ලා බලමු ඉතින්. ඉතින් අද යන්නේ හොල්මන් බලන්න. ඉන්නවද කියලා නෑ කටු සෙබ්බක් හම්බෙන්නේ නැහැ ගෙම්බේ. ඔයාලට පේන්නේ තියන් අතට තමයි ගෙදර කොට. පේන්නේ නැහැ නේද? පොඩ්ඩක් ඉන්න. පේන්නේ නැහැ යාළුවනේ. මේ පැත්තට ඒක පේන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ගස් ටික මෙතන කපලා තියෙනවා. අනිත් කපල් නැහැ. ඉතින් අපි මෙන්න මේ පාර පැත්තට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. යමුකෝ. පාර පැත්තට යන්න ඉතින් මේක නිකන් වීඩියෝ එකක් වලට දෙන්න පෙන්නන්න යන්නේ. මේ පැත්තේ ඉතින් අර මෙතන ඉහා පැත්තේ මෙව්වා වත්තයි එහෙම තියෙන්නේ. මේ පැත්තේ මගේ පන්තියේ යාළුවෙක් ඉන්නවා මේ පන්තියේ මේක ගෙදර. ඉතින් කොට නම් ඇත්තටම තමයි ඉතින් ආවේ. මේ මෙතන වත්තක් තියෙනවා. මෙතන තියා බයංකාර පුප්පුක තියෙන්නේ. මේ වත්තට මම ගිහලා තියෙනවා. මේ පල්ලේ ඔයක් තියෙන්නේ. ඉතින් මේ පේන්නේ නැති නේද? මේ පොඩ්ඩක් බලන්න පාර තියා කර බයංකාර සීන් එක තියෙන්නේ. පේනවනේ පේන්නේ නැතුව ඇති. ඒ සද්දයක් ආවේද? මරපත්. මොකෙද්ද කියලා දන්නේ නැහැ. සද්ද වද්ද නම් ඇහෙනවා. මොකෙද්ද බලන්නේ? ඔයාලට හෙන්නේ ඉතින් සද්ද පොඩ්ඩක් මේ මෙව කළා දෙන්න. ඉතින් කමෙන්ද? මේ පැත්තේ හිටියා. ඔයාලට ඉතින් යාමත නෑ. මේක දැන් නැතුව ගියාද? මෙතන තනි දූරියන් ගහක් තියෙන්නේ. මේ වත්ත ටිකක් බලද්දී කොට එන්නේ. වත්ත ටිකක් බලද්දී පේන්නේ නැතුව ඇති. පොඩ ලයිට් එක. පොඩක් පේනවද බලන්න? පේන්නේ වගේ. පේන්නේ නේද? ෆේස් එඩිට් වෙනවා. ඒක තමයි මේ ඉන්න එක නම් හොඳ නැහැ.
මේ සීනේ උදන්නේ පිටිපස්සේ කවුද එනවා වගේ බලන්න මේ පැත්තේ යන්නේ කොහොදයි නිසා වහින්නේ නෑ නේද පොඩ්ඩක් මේ පැත්තට එන්න වහින්නේ නෑ ඉතින් මාත් එක්ක මේ අර මේ ගේ ගාවට පොඩ්ඩක් යන්න එක්කෙනෙක් එකතු වෙනවා එයාගේ මූල මම මේ අදුරු කරලා දාන්න පොඩ්ඩයි මෙයා තමයි ඉතින් ටිකක් පෙන්නන්න කැමති මේ ගිහිල්ලා බලන්න උඩට තරංග ආව යාළුවනේ අපි එද්දි වව තිබ්බ ටිකක් අඩුයි අතන මොකද මේ තිබ්බේ බං ඔක්කොම දැක්ක ගන්නකො මේ පැත්තට ගියත් ඊට වඩා හපංගේ මං හිතන්නේ යාළුවනේ මේ සද්ද වද්දයක් එනවා ආයෙත් ෆේස් එක ඩිලීට් වෙනවා. ඒක තමයි මේ මොකක් වෙනවද දන්නේ නැහැ යාළුවනේ මේක කව ග්ලිච් එක. මේ පොඩ්ඩක් අපි අර ගෙවල් පැත්තට යන්නේ මිතුසු යාළුවනේ පොඩ්ඩක් මේක පේන්නේ නැහැ ෂිට් මියා අතන ගෙවල් අර අපුටන් ගියා පැත්තේ බලහන්කොර ටික ලාවට සුදු පාට අර මොකද්ද බං යමන්නේ මේ පොඩ්ඩක් යන්න බලන්න වරින් ඉතින් මෙයා අවුරුදු කීයද අවුරුදු කීයද මොකද මම නෑ සිත වයස නෙමෙයි ඉඳලා අවුරුදු දෙකක් අවුරුදු දෙකක් ඉතින් මෙයා මේ ගෙදර ඉඳලා තියෙනවා ඒ සද්ද බද්ද එනවලු එක නෙව්ව එනවලු ආයෙ ෆේස් එක ඩිලීට් වෙනවා. පොඩ්ඩක් යාළුවනේ බාන්නකො මේ කවද වෙච්ච නැතිවනේ මේ අද වෙන්නේ මේ වැස්සත් වෙනවටක් ගාලා යන්. වැස්සත් එන එකේ ටක් ගාලා යන් කියන සද්ද යන්න දියන්කෝ ඊළඟට යන්න කියලා යාළුවනේ ගේ ළඟට ගියොත් මලි හත්තලව්වක් වගේ වෙන්න යන්නේ ඉතිවස බලන්න සුදු පාට මේ පිටිපස්සේ තියපන් ඕන අතන බං මෙතන කපල තියෙන එකේ සුදු පාට බං මෙතන කපල තියෙනවා යමම් බං මාර මගුලක් එන්න යන්නේ යාළුවනේ යම මේ යාළුවනේ මේ මොන මල කියක් එන්නේ නෑ මේ පැත්තට ඉතින් දැන් නන්දගෙන සම්මුණා කියලා එන්නේ මේ දෙපේ පිට නැතිලා විස්තර කියනවා මම තාත්තා නේ ඉන්නේ ආනේ විතර දෙන්නේ තියෙන්නේ පොඩ මෝටරිය අහමාර යන්නේ උටියක් කියලා ඉඳලා ගියා නම් හරි නේ බං මේ යාළුවනේ ඉතින් හරි එහෙම අල්ලන් මේ මේකයි උනේ මේ අපේ අයියාගේ පිටිපස්සෙන් ඇත්තටම කිව්වොත් කැමරාමෑන් මගේ අයියා පිටිපස්සේ මේ සුදු පාට මොකක් හරි තිබ්බා මේක කැමරාවට අහු කරගන්න බැරි වුණා මොකද්ද කියලා දන්නෙත් නෑ ඉස්සරහට මං හිතන්නේ අපි හොරර් ෆිල්ම් කියන්නේ මේ මෙව කතා එහෙම ගේනවා අපි අර පාරේ යද්දිම සද්ද ඇහුණා සද්දයක් ඇහුණා මේ මොකද්ද කියලා දන්නේ නැහැ ඔකට පේන්නේ නැහැ නේ මිනිහට අල්ලා මොකක් වෙයිද දන්නේ නැහැ උඩේ ඉතින් ඔයා ගිහලා අල්ලන්න පොඩ්ඩක් අල්ලහන්කො මොකක් වෙන්නද දන්නේ යන්නේ උඩේ ඉතින් ෆෝන් එකේ තෙමෙනවා මේ මොකක් වෙයිද දන්නේ මේ අපි මේ මෙතන ටිකක් ඉඳලා අපි අර පැත්තට යමු පොඩ්ඩක් වීඩියෝ එක ඔෆ් කරන්න වතනේ අර මොකද කරන්නේ ඇක්ෂන් ඉතින් දැන් ටිකක් වෙලා හිටියා අපි බැලුවේ මේ ටිකක් අනුදායක නිසා ගේ පැත්තට යන්න නැතුව පොඩ්ඩක් මෙතනින් පාරක් තියෙනවා එතනින් ගිහිල්ලා බලන්න මොකක් හරි අසු වේද කියලා මට ඕනේ මේ පෙන්නන්න ඕකට පොඩ්ඩක් එන්න බලන්න මලි ඔක අයියට අල්ලන්න කියලා බං ඔව් මට බං
යාළුවනේ ගෙම්බොත් කෑගහනවා නේද? මේ පැත්තට යාළුවනේ යන්න තියෙන්නේ මේ ගෙදරකට යන්න තියෙන්නේ. මේ පිටින් යන්න බැරි වගේ යහලාගේ ගමන් නැතුව. ඔලි මේ පැත්තට ඊ ෂිට් බං අර අතන පීන්නේ බං. ෂිට් බලන් කර මේ මල්ලි අර බලන් කර ඊ බලන් කර කුල පාට එකක් ඇදන් ඉන්නවා වගේ අර ඊ මේ යාළුවනේ මෙතන ඉන්න එක අනුතුරුදායකයි වගේ පොඩ අල්ලන්න මේ පැත්ත මේ මෙතන ඉන්න එක අනුතුරුදායකයි නිසා මේ අපි එන්ඩ් එක අතෙන්ට ගිහලා පටන් ගමු එන්න යාළුවනේ එතන යන්න තමයි මේක කවදාවත් වෙලා නැහැ අපි මේක බෑගෙන ඇයි යන්න දෙන එතනින් පල්ලෙහා වෙලා කියන්නේ නෑ උකුත් නෑ ඔය නම්මර අනිගේ හායි යාළුව හරිද හරිද ආයි කපලා ඒක කාට් මේ කට් කරපන් යාළුවනේ අපි එතෙන්ට ගිහලා බැලුවා ඔයාලට කැමරා රාජයට අහුණා නම් අපිට කියන්න කවදාවත් වෙන්න නැති ඒවා තමයි ඉතින් අද උනේ ඉතින් මෙතන වීඩියෝ එක අවසానයි විනාඩි 10ක් විතර වගේ එතෙන්ටත් යන්න නැති ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න අපි ඉතින් ගොඩ යන ළමයි ඉතින් අදින් වීඩියෝ එක අවසానයි ඉතින් මම මේ වීඩියෝ එක හෙට අනිද්දා වගේ දානවා අද එඩිට් කරන්න පුළුවන් ඉතින් ගිහින් එන්න බයි